Lanka TV Daily News. ආයුබෝවන් ගෙවුණු පැය කිහිපේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාව හසු වූ ඩොලර් මිලියන 3.7ක වංචාව ගැන ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම් දීමක්. රටපුරා බරපතල බැක්ටීරියා වෛරසයක්. අප්‍රේල් 14 වනදා සිට රෝගීන් 84ක් වාර්තා වෙයි. ඔස්ට්‍රේලියාවෙන් විදේශ රටවලට ගෑස් සඳහා නව බද්දක්. දේශීය ගෑස් වෙළඳපොළට වාසියක්. ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල කොකේන් භාවිතය වැඩි වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි. Travel Shine දසවසරක විශ්වාසයත් සමග ලොව පුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පහසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 0.8787 ශ්‍රී ලංකාවෙන් 0.117 පැය 24ම ඔබ සමගයි. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යොතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යොතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 6912. ඔබගේ නොතාරිස් නීති සහ වීසා සේවාවන් සඳහා වර්ණ ලීගල් ඩැන්ඩිනෝන් සහ තෝමස් ටවුන්හිදී විවෘතයි. ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකිකයින් හට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිරෝගීමත් සුබ නව වසරක් වේවා. අපේ CIC Golden Crop. ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිත ඩොලර් මිලියන 3.7කට වැඩි මුදලක් හැකර්වරුන් විසින් සොරකම් කර ඇතැයි ශ්‍රී ලංකා රජය තහවුරු කළ බව ඔස්ට්‍රේලියා ABC මාධ්‍යජාලය පවසනවා. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම පවසා ඇත්තේ අමාත්‍යංශයේ ඊමේල් පද්ධතියට අනවසරයෙන් පිවිස එහි තිබූ ගෙවීමක් අතුරුදන් වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර විදේශීය නීති ක්‍රියාත්මක ආයතනවල සහායද ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් පවසන්නේ මෙම ගෙවීම් සම්බන්ධ අසමාන්‍යතා පිළිබඳව ඔස්ට්‍රේලියාව දැනුවත් වී ඇති අතර පරීක්ෂණ සඳහා සහාය දක්වන බවයි. මෙම සිද්ධියෙන් පසු එරට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහලමට ලක්ව තිබෙනවා. මෙය ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනයකින් හැකවරුන් විසින් සොරකම් කළ විශාලතම මුදල ලෙසටයි සැලකෙන්නේ. 2022 දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 46ක විදේශ ණය ගෙවීම පැහැරහැරීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධියකට ලක්වීම එරටට දැඩි පහරක් බවටයි ABC මාධ්‍ය ජාලය සඳහන් කළේ. ඔස්ට්‍රේලියාවෙන් විදේශ රටවලට අපනයනය කරනු ලබන ස්වභාවික වායු සඳහා නවපත්දක් පැනවීම මගින් රජයට වාර්ෂිකව ඩොලර් බිලියන 17ක පමණ අතිරේක ආදායමක් උපයාගත හැකි බව සෙන්ට් කමිටු විමර්ශනයකදී අනාවරණ වී තිබෙනවා. මෙමගින් ඔස්ට්‍රේලියාවේ දේශීය වෙළඳපොලේ ගෑස් මිල පහත දැමීමටද අවස්ථාව ලැබෙන බවද ඔස්ට්‍රේලියා ඉන්ස්ටිටියුට් ආයතනය පෙන්වා දෙනවා. ස්වභාවික වායු අපනයනය සඳහා සිට 25ක ස්ථාවර අපනයන බද්දක් හඳුන්වා දීම හරහා දැනට ඔස්ට්‍රේලියාවේ පවතින බොහෝ ආර්ථික ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවටයි ආයතනයේ අධ්‍යක්ෂ රිචඩ් ඩෙනිස් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම නව බදු යෝජනාවට විපක්ෂය සහ ගෑස් ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රධාන සමාගම් දැඩි විරෝධය පළ කරනවා. මෙවැනි බද්දක් පැනවීම හරහා රටේ ගෑස් කර්මාන්තයේ කඩා වැටීමටත් ඉන්ධන සුරක්ෂිතතාවයට තර්ජනයක් එල්ලවීමටත් ඉඩ ඇති බවටයි විපක්ෂ නායක ඇංගස් ටේලර් ප්‍රකාශ කළේ. නමුත් නෝර්වේ සහ කටාරයේ වැනි රටවල් සිය ස්වභාවික සම්පත් අපනයනයෙන් ඔස්ට්‍රේලියාවට වඩා විශාල ආදායමක් උපයන බවටත් බදු පැනවූ පමණින් සමාගම් රට හැර නොයන බවටත් මෙම බදු සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින්නන් අවධාරණය කරනවා. මෙල්බර්න් නගරයේ ජීවන වියදම තවදුරටත් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. විශේෂයෙන් කුලී ගාස්තු විදුලි බිල්පත් සහ ආහාර මිල ගණන් ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටිනවා. නවදත්ත අනුව මෙල්බර්න් නගරයේ නිවාස කුලී වසරකට සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර නව නිවාස සොයා ගැනීමද දැඩි අපහසුතාවයක් ඇති බව සඳහන්.
විදේශීය සිසුන්ට සහ අඩු ආදායම් ලබන පවුල්වලට මින් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඉන්ධන මිල සහ පොදු සේවා ගාස්තු ඉහළ යාමද මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවයි. එමෙන්ම රැකියා අවස්ථා පවතින නමුත් වැටුප් වර්ධනය තරම් වේගවත් නොවීමත් ජනතාවට බරක් වී ඇති බවටයි සඳහන් වන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් රජය විසින් ජීවන වියදම අඩු කිරීමට සහන වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බවට වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවට පළමුවරට පැමිණෙන ශිෂ්‍යයින් සහ විදේශිකයින්ට රට තුළට ගෙන යා හැකි සහ ගෙන යා නොහැකි දෑ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් අවධාරණය කරනවා. සාමාන්‍යයෙන් ඇඳුම් පුද්ගලික භාවිත දෑ ලැප්ටොප් පොත්පත් සහ නිසි ලෙස ලේබල් කර ඇති වෛද්‍ය ඖෂධ වැනි දෑ ගෙන යා හැකි බවටයි ඔවුන් පවසන්නේ. එහෙත් ආහාර ද්‍රව්‍ය විශේෂයෙන් මස්, කිරි, පළතුරු, බීජ වැනි දෑද ජීවී සතුන්, ශාක සහ ලේබල් නොකළ ඖෂධ වැනි දෑද දැඩි ලෙස පාලනයට ලක්වනවා. ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් කියා සිටියේ ගෙන එන සියලු භාණ්ඩ නිවැරදිව ප්‍රකාශ නොකළහොත් දැඩි දඩමුදල් හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි. මෑතකදීද නීති උල්ලංඝනය කරමින් ආහාර සහ තහනම් භාණ්ඩ රැගෙන විදේශිකයින් කිහිප දෙනෙකු ගුවන්තොටුපළවලදී අත්අඩංගුවට ගෙන දඩමුදල් පැනවූ බව ඔවුන් වාර්තා කළා. ඇතැම් අවස්ථාවල වීසා අවලංගු කිරීමද සිදු කර ඇති බවටයි ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් සඳහන් කළේ. එනිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනාට තමන් රැගෙන යන දෑ පිළිබඳ පූර්වයෙන් පරීක්ෂා කර සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කළා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවට ඉල්ලීම් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. වික්ටෝරියාව පුරා මෙම ගැටලුව පිළිබඳ අවධානය වැඩි වී ඇති බවටයි වාර්තා වන්නේ. රජය සහ නීති පද්ධති කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ප්‍රචණ්ඩත්වයට පෙර දිස්වන අනතුරු සංඥා හඳුනා ගැනීම ජීවිත බේරා ගැනීමට වැදගත් බවටත් වික්ටෝරියා ට්‍රාන්සිෂන් හවුස් බහර්දයනති සඳහන් කළා. ආධ්‍යක්ෂවරිය පවසන්නේ 2024 ජූලි සිට ඔස්ට්‍රේලියාව පුරා කාන්තාවන් 45 දෙනෙකු ඝාතනය වී ඇති බවයි. 2026 ජනවාරි මාසයේදී ලෝරා ගව මරණයෙන් පසු කාන්තාරක්ෂාව මහජන ආරක්ෂාව යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රචණ්ඩත්වයේ වැළැක්විය හැකි යන වැඩසටහන හරහා උසස් පාසල් සිසුන්ට අපයෝජන සම්බන්ධතා හඳුනා ගැනීම සහ උපකාර ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමද මෙවන විට සිදු වෙමින් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පොලිසිය සහ නීති පද්ධති තුළ අවදානම් තක්සේරු ක්‍රම ශක්තිමත් කළ යුතු බවටද සංවිධානය අවධාරණය කරනවා. කෙසේ වෙතත් කාන්තාරක්ෂාව ප්‍රමුඛතාවක් නොවන්නේ නම් මෙවැනි මරණ තවදුරටත් සිදුවිය හැකි බවටයි ඔවුන් අවධාරණය කළේ. ඔන්ලයින් නම් මොනාරෝ ක්ලික් ඇන්ඩ් කලෙක්ට් ඔනාරෝ රොසරි වලටත් ඔනාරෝ හැම තැනකම ඔනාරෝ ඔනාරෝ ෆුඩ්ස් ඔනාරෝ ඔන්ලයින් ඔනාරෝ ක්ලික් ඇන්ඩ් කලෙක්ට් ක්ලයිඩ් නෝත් රැන්බර්න් ඔෆිසර් ශාඛා වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙළසැල් ජාලයේ ප්‍රමුඛයා ඔනාරෝ ෆුඩ්ස්. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. ෆුඩ් රිලීෆ් සර්විසස් සඳහා ඇති ඉල්ලුම ඔස්ට්‍රේලියාව පුරා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවට ඔසාවස්ට් සිදු කළ නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. වාර්තාව පෙන්වා දෙන්නේ ෆුඩ් රිලීෆ් සර්විසස් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් 36ක් පළමුවරට එසේ කර ඇති බවයි. එමෙන්ම සෑම මසකම පුද්ගලයින් 3,50,000කට ආසන්න පිරිසක් ෆුඩ් රිලීෆ් සර්විසස් සොයන බවටද වාර්තා වනවා. පුණ්‍ය ආයතන පවසන්නේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දහස් ගණනක පිරිසක් සෑම මසකම ආපසු හරවා යැවීමට සිදුවන බවයි. ෆුඩ් රිලීෆ් සර්විසස් භාවිත කරන ප්‍රධාන පිරිස් ලෙස පවුල්, තනි මාපිය පවුල් සහ ළමුන් දැක්වෙන අතර ඉහළ යන ආහාර මිල, නිවාස වියදම් සහ අඩු ආදායම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙසටයි සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ. කෙසේ වෙතත් විශේෂඥයින් පවසන්නේ ආහාර අනාරක්ෂිත භාවය අඩු කිරීමට ජීවන වියදම් සහ ආදායම් ප්‍රතිපත්තිවල වෙනස්කම් අත්‍යවශ්‍ය බවයි. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවයක් වන වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම විසින් දේශීය ගුවන් ගමන් වාර මිලියන 1.5ක් සඳහා සුවිශේෂී මිල අඩු කිරීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම නව ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක් ගමන් වාරයක අවම ටිකට් පතක මිල $55ක් වැනි ඉතා අඩු අගයක සිට ආරම්භ වන බවටයි සමාගම සඳහන් කළේ. මෙම විශේෂ දීමනාව යටතේ සිඩ්නි සිට බයිඩන් දක්වා $55කටත් මෙල්බන් සිට හෝබර්ට් දක්වා $59කටත් බ්‍රිස්බේන් සිට නිව්කාසල් දක්වා $79කටත් මෙල්බන් සිට ගෝල් කෝස්ට් දක්වා $89කටත් ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මෙම සහනදායි මිල ගණන් යටතේ වෙන් කරවා ගන්නා ගුවන් ගමන් 2026 ජූලි 22 වෙනිදා සිට 2027 මාර්තු 27 වෙනිදා දක්වා කාලය තුල භාවිත කළ යුතු වනවා. මෙම විශේෂ මිල අඩු කළ ටිකට් පත් අලවිය අප්‍රේල් 28 වෙනිදා දක්වා හෝ ප්‍රවේශ පත්‍ර අවසන් වනතුරු ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රදේශවල ඩිප්තීරියා නම් බරපතල බැක්ටීරියා රෝගයක් පැතිරෙමින් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 2026 අප්‍රේල් 14 දක්වා රට පුරා රෝගීන් 84 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් නදර්න් ටෙරිටරි සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවටයි සඳහන් වන්නේ. රෝගීන්ගෙන් සිට 91ක්ම ඇබෝරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් අයිලෑන්ඩර් ජනතාව බවත් බොහෝ අවස්ථා සමය ආසාදන ලෙසත් කිහිපයක් ස්වර්ශන ආසාදන ලෙසටත් හඳුනාගෙන තිබෙනවා. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ කිසිදු රෝගී අවස්ථාවක් හඳුනාගෙන නොමැති බවටයි බලධාරීන් සඳහන් කරේ. ඩිප්තීරියා රෝගය කැස්ස උග්‍රේ වේදනාව උෂ්ණත්වය සහ ශ්වසන අපහසුතා ඇති කළ හැකි අතර සමහර අවස්ථාවලදී ශ්වසන මාර්ග අවහිරවීමද සිදුවිය හැකි. මේ ආසාදිත පුද්ගලින්ගේ කැස්ස සමේ තුවාල සහ රෙජෝ සම්බන්ධතා මගින් පැතිරෙන බවටද සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවනවා. සෞඛ්‍ය සේවකීන්ට සැක සහිත රෝගීන් වහම වාර්තා කිරීමටත් එන්නත් යාවත් කාලීන කර ඇති බව පරීක්ෂා කිරීමටත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දෙනවා. විශේෂයෙන්ම රෝගය පැතිරෙන ප්‍රදේශවලට ගමන් කරන අය බූස්ටර් වැක්සින් එකක් ලබා ගැනීම ගැනද සලකා බලන ලෙසටයි නිර්දේශ කර ඇත්තේ. ඔස්ට්‍රේලියාවේ මූල්‍ය නිරීක්ෂණ ආයතනය අන්තර්ජාලය හරහා සැක සහිත මූල්‍ය උපදෙස් ලබා දෙන සමාජ මාධ්‍ය ෆින්ෆ්ලුවන්සර්ස් මර්ධනය කිරීමට දැඩි පියවරක් ගනිමින් සිටිනවා. ASIC විසින් මේ වන විට එවැනි පුද්ගලින් 4 දෙනෙකුට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඔවුන් නැපයක් සහිත ලාභ වැනි ව්‍යාජ ප්‍රකාශ ප්‍රචාරය කරමින් ජනතාව මුලා කරන බවටයි සැක පලවන්නේ. මේ රටවල් 17ක් එක්ව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මෙහෙයුමක කොටසක් ලෙසට දැක්වෙනවා. අධ්‍යයනයකට අනුව ජෙන්සි වයස් කාණ්ඩේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සිට 63ක්ම මූල්‍ය තොරතුරු සඳහා සමාජ මාධ්‍ය මත රඳා පවතින අතර එයින් සිට 56ක් එම තොරතුරු විශ්වාස කරන බවට හෙළි වී තිබෙනවා. ASIC කොමසාරිස් ඇලන් කික්ලෑන්ඩ් පවසන්නේ අන්තර්ජාලයේ දක්නට ලැබෙන තොරතුරු බොහෝ විට නිවැරදි බවට වඩා ක්ලික්ස් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පහසු මුදල් හෝ ඇපයක් සහිත ලාභ ලෙස ප්‍රකාශ කරන දේවල් නීති විරෝධී විය හැකි බැවින් එවැනි උපදෙස් පිළිබඳ සැලකිලිමත් වීමට ජනතාවට උපදෙස් දෙන බවයි. මූල්‍ය උපදෙස් ලබා දීමට නම් පුද්ගලයින්ට බලපත්‍රයක් තිබිය යුතු අතර හෝ බලය ලබාගත් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ යුතු බවටත් ASIC අවධාරණය කළා. The Drug Detection Agency සමාගම නවතම වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩබිම්වල කොකේන් භාවිතය මෙම වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට හෙළි කර තිබෙනවා. මෙම වසරේ පළමු කාර්තුවේදී වර්ක්ප්ලේස් ඩ්‍රග් ටෙස්ට් 4 කොකේන් හඳුනා ගැනීම සිට 45කින් ඉහළ ගොස් ඇති අතර අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයද සිට 28කින් වැඩි වී ඇති බවට වාර්තා වනවා. ග්ලේන් ඩොබ්සන් ප්‍රධාන නිලධාරියා පවසන්නේ කොකේන් භාවිතය තවදුරටත් තාවකාලික උත්සව කාලයට සීමා නොවී කාර්යාල පරිසරවල ස්ථිර ගැටලුවක් බවට පත්වෙමින් පවතින බවයි. විශේෂයෙන් සවුත් ඔස්ට්‍රේලියා, ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල වැඩි වර්ධනයක් දක්නට ලැබෙන අතර වෙස්ටර්න් ඔස්ට්‍රේලියා හැර අනෙක් සියලු ප්‍රාන්තවල ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා. The Drug Detection Agency ආයතනය දක්වන්නේ මෙම තත්ත්වය මත සේවාදායකයින් වැඩපින්වල මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි. විශේෂඥයින් පවසන්නේ කොකේන් භාවිතය සමහර විට ඉහළ කාර්ය සාධනයක් දක්වන සේවකීන් අතර පවා දක්නට ලැබිය හැකි අතර එය තීරණ ගැනීමේ හැකියාව, අවධානය සහ සෙල්ෆ් කන්ට්‍රෝල් අඩු කරන බවයි. මෙය කර්මාන්තශාලා, වාහන ධාවනය සහ
ආරක්ෂා සම්බන්ධකාරයන් සඳහා දැඩි අවධානමක් බවටද අවධාරණය කර තිබෙනවා. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතු වූමින් නිමාවට පත්වනවා. හෙට ගෙනීත ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතා ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV Australia Today. සුබ රාත්‍රියක් ඔබට. ඔන්ලයින් නම් මොනාරෝ click and collect ඔනාරෝ grocery වලටත් ඔනාරෝ හැම තැනකම ඔනාරෝ ඔනාරෝ ෆුඩ්ස් ඔනාරෝ ඔන්ලයින් ඔනාරෝ ක්ලික් ඇන්ඩ් කලෙක්ට් ක්ලයිඩ් නෝත් රැන්බර්න් ඔෆිසර් ශාඛා වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රමුඛයා ඔනාරෝ ෆුඩ්ස්. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යෝතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යෝතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යෝතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 6912. Travel Shine දස වසරක විශ්වාසයත් සමග ලොව පුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පහසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 03-87-87-5400 ශ්‍රී ලංකාවෙන් 0117-878-878 පැය 24ම ඔබ සමගයි. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකිකයින් හට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිරෝගීමත් සුබ නව වසරක් වේවා. අපේ CIC Golden Crop. ඔබගේ නොතාරිස් නීති සහ වීසා සේවාවන් සඳහා වර්ණ ලීගල් ඩැන්ඩිනෝන් සහ තෝමස් ටවුන් හිදී විවෘතයි.